මේ අතර අද පැවති බෙන්තර එල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීමේදී දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද ඒ පිළිබඳ අදහස් පළ කළා. කොළඹ දිනවන්න හිටපු දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා දුන්නද නොමිනේෂන් එතුමාට දිය යුතුයි. වැරද්දක් කරා කියලා කෙනෙක් උසාවියකින් ඔප්පු වෙනකල් එයා නිවැරදිකාරී. මේ අරයා මෙයා කිව්ව නිසා උන්ට නාම යෝජනා නොලැබීම අපේ පක්ෂයේ දුර්වලකමක් වෙලා තියෙනවා. අද පැවති දිලුපිටිය ආසන බලමණ්ඩල රැස්වීමේදීද ආර්දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. අපේ අර දුමින්ද සිල්වා ඒ මන්ත්‍රීතුමා යම්කිසි වැඩ කොටසක් ඒ ගමට ඒ ප්‍රදේශයට කරලා තියෙනවා. බය මොකද්ද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂේ? මේ දුමින්ද සිල්වාගේ මනාප ගාන. මේකට බයේ දුමින්ද සිල්වට කන කොකාව, සුදු කොකාව, කළු කොකාව ඔක්කොමව ජොයින් කරලා දැන් ගහනවා. හැබැයි අපේ පක්ෂ නායකයෝ ඊට පස්සේ කල්පනා කරනවා චෝදනා තියෙනවානේ. කොහෙද ඔප්පු කරුවේ? කිසිම චෝදනාවක් ඔප්පු කරලා නැහැ ආදරණීය අම්මේ තාත්තේ. ඒ නිසා එතුමව කොළඹට අවශ්‍යයි. කොළඹට එතුමව ගෙනල්ලා කොළඹ විජයග්‍රහණය කරන්න අපිට පුළුවන්. අපේ නායකයෝ දකින්න ඕනේ මේක. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී අනිල් ප්‍රියන්ත මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසක්. කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධාන නියෝජනය කරන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා විශාල චන්ද්‍ර ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් අපේක්ෂකේ. එතුමාට තියෙන චෝදනා පමණයි. හැබැයි ඔయిత වඩා චෝදනා තියෙන 48 දෙනෙක්ට මේ ලයිස්තුව ඇතුලේ මැතිවරණ තරග කරන අවස්ථාව ලැබිලා තියෙනවා. චෝදනාවක් තිබූ පමණින් එක අපේක්ෂකයෙක්ට දෙන්නෙක්ට වරදකරුවන් කරන එක ලොකු අසාධාරණයක්. මේ අසාධාරණය අපි දකින්නේ සන්ධාන ආණ්ඩුවක් ඇති කරන්න මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වලට වෙන ලොකු අඩුපාඩුවක් විදියට. මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශීය පැවති ජනහමුවකදී දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොළඹ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නාම යෝජනා නැහැ. ඔయిత වඩා චෝදනා තියෙන මන්ත්‍රීවරුන්ට හිටපු ඇමතිවරුන්ට නාම යෝජනා දීලා තියෙනවා. මොකක්ද මේ දූෂිතකම තෝරාගත්තා මිනුම් දණ්ඩ? දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගත්තාම එයාගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නැහැ. හැබැයි එයාට ජනප්‍රසාදයක් තියෙනවයි කියන එක අපට පිළිගන්න සිද්ධ වෙනවා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නාම යෝජනා නොදෙන්නේ මිත්‍රවරුනි මොකක්වත් නිසා නෙමෙයි. එයා ඔය සන්ධාන ලැයිස්තුවේ කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනිය වෙනවා ඡන්දෙ ඉල්ලුවොත්. ඕකට බයයි දැන් ඔය නාම යෝජනා සංකරණ ඡන්දෙ ඉල්ලන කොළඹින් ඉල්ලන්න බලාපොරොත්තු වෙන ලොක්කො ටික බයයි. මේ අතර අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආර්දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදීන් එහි මහලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා. දුමින්ද සිල්වා මර්වින් සිල්වා ඇතුළු මේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට නාම යෝජනා නොදෙන බවට ආරංචියක් තියෙනවා. ආරංචි සියල්ලම හෙට දවල් 12 වෙනකොට බලා ගන්න පුළුවන්. මොකද සෑම නාම යෝජනා පත්‍රයක්ම බාර දුන්න වහාම පිටපත් අරගෙන තේරීම් බාර නිලධාරීන් විසින් ප්‍රසිද්ධ පූර්වයේ අලවනවා.